මේ ඩාලින් අවුරුදු 4 බබෙක්ගේ බ්ලොග් එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමුද? හරිම ලේසි. එන්නකෝ එහෙනම්. ඔයා මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටන් එකත් ප්‍රෙස් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. බලමු අවුරුදු 4 බබෙක්ට බ්ලොග් එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉස්සලාම ඔයාලා මේ විදිහට මෙමෙ ගණනය කරලා තිනවා. ඒක දිහා බලන්නකෝ. උරහිස මිම්ම 9ක් විදිහට ගන්නවා. පපුවට මිම්ම 21යි, ඉනවට මිම්ම 21ක් සහ උකුලවට මිම්ම 22කුත් සම්පූර්ණ උස 28ක් හෝ 32ක් විදිහට ගණනය කරන්න පුළුවන්. 60ක් නිර්මාණය කරනවා සම්පූර්ණ උස වලට 11ක් විදිහට ගන්න පුළුවන්. සායක සම්පූර්ණ උස 13ක් විදිහට ගණනය කරන්න පුළුවන්. ඒ වගේම දැන් අපි බ්ලොග් එක නිර්මාණය කරාට පස්සේ ඉනෙන් පල්ලෙහ කොටසට 13ක් විදිහට උස ගන්න පුළුවන් ඔයාලට. කරවට ප්‍රමාණය 10ක් විදිහට අවුරුදු 4 බබෙක්ගේ ගණනය කරන්න පුළුවන්. අපි බලමු බ්ලොග් එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මේ විදිහට මුලින්ම රේඛාවක් උඩින් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට රේඛාවක් ඔයාලා ඇඳ ගන්නකෝ. මේ විදිහට උඩින්ම රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ වෙනදා අපි භාගයක් තියනවනේ ෂිප් එකක් එහෙම අල්ලන්නේ නේද? ඒ ෂිප් එක අල්ලන්න නැත්නම් බොත්තම් කාසිය අල්ලන්න ඒ තියෙන භාගය නැවත මේ විදිහටම අපි තියා ගන්නවා. මේ විදිහේ භාගය තියලාත් ඔයාලා රේඛාවක් ඇඳ ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට තියලා රේඛාවක් ඇඳ ගන්නකෝ. ව්‍යාපාරය දිගට කරගෙන යනවා නම් ඔයාලට මම අනිකුත් බ්ලොග් ටිකත් අරගෙන එන්නම්. ඔයාලට පහසු වෙයි ඒක. මේ බ්ලොග් එක විෂුවල් බෝඩ් එක වගේ ඇඳලා තියාගන්න. ඒක දිගටම ඔයාලට කරගෙන යන්න ලේසි. ඊට පස්සේ අපි බලමු මේකේ නිමි ලකුණු කරන්නේ කොහොමද කියලා. උරහිස මිම්ම ගන්නවා. උරහිස මිම්ම 9ක් තියෙනවා. අපි ඒක දෙකට බෙදනවා. මෙන්න මේ විදිහට ටේප් එකෙන් ඔයාලා බෙදා ගන්න. දෙකට බෙදුවා පස්සේ 4මාරක් එනවා. ඒකට අපි මහමු වාසි භාගයක් එකතු කරලා ගන්නවා 5ක්. ඒ 5 නැවතත් මේ විදිහට පල්ලෙහාට ලකුණු කරනවා. මෙන්න මේ විදිහට. ඒ 5 නැවතත් මේ විදිහට ලකුණු කරනවා. නැවතත් මේ පැත්තට ලකුණු කරනවා. ඒ පොයින්ට් හරහා යන විදිහට රේඛාවල් ඇඳ ගන්න මේ විදිහට. මෙන්න මේ ආකාරයට ඒ පොයින්ට් හරහා යන ආකාරයෙන් රේඛාවල් ඇඳ ගන්න ඕනේ. ඊළඟට අපි බලමු ඉන්නට උස හොයාගන්නේ කොහොමද කියලා. ඉන්නට උස හොයාගනිද්දී උරහිස ප්‍රමාණයම ගන්නවා. උරහිස ප්‍රමාණයට මම භාගයක් එකතු කරනවා. උරහිස ප්‍රමාණය 9යි. භාගයක් එකතු කරාම 9ම අරයි ඒ ප්‍රමාණය ඔය විදිහට ලකුණු කරගන්නවා. ඊළඟට එතනමුත් මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නකෝ. හරි. ඊළඟට අපි බලමු පපුවට මිම්ම කොහොමද ලකුණු කරන්නේ කියලා. පපුවට මිම්ම 21ක් තියෙනවා අවුරුදු 4 බබෙක්ගේ. මෙන්න මේ විදිහට 21 අරගන්න ටේප් එකෙන්ම අරගෙන 4ට බෙදාගෙන මෙන්න මේ විදිහට 4ට බෙදා ගන්න. අපිට එතකොට එනවා 5යි කාලක්. 5යි කාලට අඟලක් එකතු කරන්න. අඟලක් එකතු කරාම 6යි කාලයි. ඒ 6යි කාල මේ පපු රේඛාවේ ලකුණු කරනවා. ඒ 6යි කාලම නැවතත් ඉන රේඛාවේ ලකුණු කරනවා. මොකද ඉන වටමින්මත් 21ක් නිසා. ওই විදිහට එකක් ලකුණු කළා. මේ විදිහට ඒ පොයින්ට් කැපිලා යන ආකාරයට රේඛාව ඇඳ ගන්නවා. හරි. ඊළඟට අපිට තියෙන්නේ උරහිස පහත් කරන්න. උරහිස සාමාන්‍යයෙන් මේ විදිහට භාගයක් පහත් කරන්න පුඩ දරුවන් නිසා මේ විදිහට ඊට පස්සේ අත්කට අපි අඳගමු. අත්කට අඳගෙන මේ විදිහට පහත් කරපු භාගයෙන් පල්ලෙහාට තියෙන ප්‍රමාණය දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදලා ඉවර වෙලා ඇතුළට කාලක් ගන්න. ඒ කාල කැපිලා යන ආකාරයට රේඛාවක් ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට. ඊළඟට අපිට තියෙන්නේ පිටුපස අත්කට මේ විදිහට ඇඳ ගන්න. වක්‍ර කරලා ඇඳ ගන්න. මේ විදිහේ කාලෙමුත් අපි ඉදිරිපස අත්කට කර්ව් කරලා ඇඳ ගන්නවා. ඔයගේ අතේ හුරුවට ඔය ඇඳ ගන්න. ඊට පස්සේ අපි බලමු කර පල්ල සහ ගැඹුරු ලකුණු කරන්නේ කොහොමද කියලා. කර වටමින්ම 10ක් තියෙනවා. ඒක බෙදනවා 4ට. මෙන්න මේ විදිහට 4ට බෙදලා අපිට එන උත්තරේ 2මාරක්. ඒ 2මාරෙන් අඩු කරනවා භාගයක්. කර පළල ලකුණු කරනවා 2ක් විදිහට. කර ගැඹුර විදිහට අපි ගන්නවා 2මාරක්. මේක සාමාන්‍ය චූටි බබාලට සම්මත මිම්මක්. ඒ ප්‍රමාණය අපි ওই විදිහට ඇඳගෙන මූලික කර හැඩය ඇඳ ගන්නවා. ඊළඟට මේක පිටුපසත් මම මේකෙම කරන නිසා අඟලක් පහත් කරලා ඇඳ ගන්නවා පිටුපස කරා. මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඊළඟට භාගයක් පහත් කරානේ නේද? උරහිස. ඒ ප්‍රමාණය නැවත මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඊළඟට අපිට තියෙන බ්ලොක් එකේ අන්තිම කොටස මේ විදිහට භාගයක් ඉහළට උසවලා හැඩ කරගන්න.
ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුදු 4 බබෙක්ගේ බ්ලොග් එක නිර්මාණය වෙන්නේ. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඊට පස්සේ බලමු මේක කොහොමද ඉදිරිපස පිටුපස විදිහට වෙන් කරගන්නේ කියලා. ඔයාලා මේ භාගයේ තියෙන විදිහට කපා ගන්න ඕනි මෙන්න මේ විදිහට. පිටුපස කොටසෙන් තමයි ඉස්සලාම් කපන්නේ පිටුපස කරෙන් සහ පිටුපස අත් කටේ. මෙන්න මේ විදිහට කපා ගන්න. මම බ්ලොග් එක කියලා දුන්නේ මෙහෙම වාසි සමග. නිසා ඔයාලට කිසිම මෙහෙම වාසියක් එකතු කිරීමට අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ විදිහට තියලා කපා ගන්න. පිටුපස අත් කටින් කපන්න. මේ විදිහට මේක විස්ටර් බෝඩ් එක වගේ ඇලවුවොත් ඔයාලට දිගටම පාවිච්චි කරන්න පුළුවන් මේක. ඒක ගොඩක් ඝනකමයි. මෙන්න මේ විදිහට අපි පිටුපස කරෙන් කපා ගත්තා. ඊට පස්සේ මේකම නැවතත් අපි මේ කොලේ පිටපත් කරගන්න ඉතුරු කොටසේ. ඊට පස්සේ අපිට ඉදිරිපස වෙන් කරගන්න ලේසි. මෙන්න මේ විදිහට භාගෙ තියෙන ගන්න ඔයාලා. භාගෙ තියෙන්න ඕනේ මොකද ෂිප් එකක් එහෙම දාන්න නිසා පොඩි බබාලට මෙන්න මේ විදිහට තියලා ඇඳ ගන්න ඕනේ. පිටපත් කරගන්නයි තියෙන්නේ. මේක එකවරම කරගන්න පුළුවන් ඔයාලට කාබන් කොලයක් වගේ තියෙනවා නම්. ඔයාලා මේ විදිහට කරගත්තත් කමක් නැහැ. මෙන්න මේ විදිහට ඇඳ ගන්න. ඔයාලට පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට ඇඳගෙන මේක පිටුපස පළු විදිහට කපා ගන්නයි තියෙන්නේ අපිට. හරි. දැන් පිටුපස පළුවට කපා ගන්න. පරණ කොලයක් වගේ අරගෙන ඔයාලා මේක මුලින් පුරුදු වෙලා ඊට පස්සේ ඇඳගෙන ෂිල් බෝඩ් එක අලව ගන්න පුළුවන්. ආධුනික කෙනෙක් නම් එහෙම ලේසි කියලා මම හිතනවා. මේ විදිහට. ඊට පස්සේ අපි අර තියාගත්තු භාගයේ මේ කොලේ නැවත අඳ ගන්න නැත්නම් ඔයාලට අමතක කළා යයි භාගේ තියාගන්න. මේ විදිහට භාගේ ලකුණු කරගෙනම අඳගෙන තියාගන්න. මේ විදිහට අඳගන්න. මේක අපි ෂිප් එකක් දාන්න වගේ තමයි යොදාගන්නේ. ෂිප් එක නැතුව එහෙම ගන්නවා නම් මේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මේක පිටුපස අවුරුදු 4 බබෙක්ගේ. පිටුපස අවුරුදු 4. බලමු ඉදිරිපස කොහොමද වෙන් කරගන්නේ කියලා. ඔයාලට ලේසි ඉදිරිපස දැන් වෙන් කරගන්න. අපි ඉස්සලාම් කොලේ ඇඳපු කොළ අරගෙන මෙන්න මේ විදිහට භාගය අයින් කරගන්න ඔයාලා. භාගය අයින් කරගෙන ඉවරලා ඉදිරිපස කර හැඩයෙන් කපා ගන්න. මේ විදිහට ඉදිරිපස කර හැඩයෙන් කපාගෙන පිටුපස අත් කටෙන් නෙවෙයි ඉදිරිපස අත් කටෙන් කපා ගන්න ඕන. දැන් ඉදිරිපස අත් කටෙන් කපා ගන්න. එතකොට අපේ ඉදිරිපස බ්ලොක් එකත් ඔන්න ඔය විදිහට නිර්මාණය වෙනවා. හරි. මේක අපේ ඉදිරිපස බ්ලොක් එක. එහෙනම් මං ගිහින් එන්නම්. මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම හුඟක් ආදරේ. හරි. ඔන්න ඔය විදිහට අපේ බ්ලොක් එක අපි නිර්මාණය කරගෙන අවසන්